අයියාලුනේ අද අපි මේ බස් එකේ රිපෙයාර් කරනවා හදන්නේ. අද මොඩිෆයි කරලා ගත්තේ වண்டிය අල්ලු රැජින කොහමද පිටිපස්සේ ස්පොයිලර් ගහලා ඩීජේ බෆල් ගහලා ස්පිරියටම ගත්තේ. ඉතින් ඒ බුදු සී කරලා දුස්සරණය කියලා ගමු බස් එක. හරි දැන් ඉතින් අපිට තියෙන්නේ ගානට බස් එක අරගෙන යන්න. හරි අපි බලමු මොකක් වෙයිද කියලා. අපේ පුතේ පොලිසියෙන් හිටියොත් නම් ඉවරයි හොඳ. තනිකර නීති විරෝධී බස් රථයක් යනවා. අල්ලොතින් ගලවන්න නතරන්න දෙන්න. ඔන්න නැත්නම් නවත්තනවද පඩසිරි නවත්තන්න උනා මොනා කරන්න මක්කයි කොරන්න බහි. හෙලෝ පොලිස් මහත්තයා ඒ දන්න නැත්තුවේ මේ බලන්න මේ පස් එකේ තොඩිකර නීති විරෝධී පස් රථයක් නෙවෙයි කල් තොඩිකර නීති විරෝධී මේ බලන්න පම්පර එක තියන උල් සහිත සුතියකට මේ දුවන්න දෙන්න බෑට පාරවල් වල හරිද ඔය තියුණු මුල් සහිතයට විවිධ වර්ණයේ ආලෝක රටා ස්ට්‍රිය ගාගෙන මේ බලන්න මේ ඩිම් ලයිට් ඔවරයට යද්දි තාගෙන යද්දි මිනිහෙක් එයාකට වැදුණොත් උඹ ශ්‍රී ලංකාවට වෙනවා යකෝ. මේ ඔක්කොම ටික ගලවන්න ඕනේ. හරිද? ඔය කන්නාඩි වල කන්නාඩි සම්පූර්ණ වෙනස් කළා. ඔරිජිනල් කන්නාඩි දාන. මේ ඇසයි කරගෙන වාහනයට මේ තුඹල් ගලත්තේ තාමේ. මේ බලන්න. දැක්කද? ඉනි මකවල දාගෙන ඔය නකිනවද ඔය? නකිනවද ඔය? ඔය ඉනි මකවල වල නකිනවද? තාන් ඉන්නේ. මේ ස්පොයිලර් බලනවා. ඒ වගේ ලයිට් බ්‍රේක් ලයිට් තිබ්බම තව අමුතු බ්‍රේක් ලයිට් මොකද මේ අන්රෙජිස්ටර්ඩ් නම්බර් ප්ලේට් එකක් නැහැ. මේක නම් තඩ ගන්න වෙන මේක අල්ලනවා. ඩීජේ පපල් දාගෙන මේ වගේ කන්නාඩියේ පේනවාද? මෙන්න මේක ඔයා බලන් ඉන්න. හරිද? ඔයා මේක පිටිපස්ස එක ගාලා අරවන්න යන්නේ. එතකොට පිටිපස්ස මිනිහෙක් ඉන්නවා. ඔන්න ඔයාකට ඇදෙනවා. එමිය කෑ ගන්නකම් දන්නේ නැහැ. ඩීජේ බබල් එක දාගෙන આવත් ඉවරයි. උන් මැරිලත් ඉඳි. මේ ඔක්කොට එකලවල වෙන්නන්න ඕනේ. හරිද? නැත්නම් මේක පොලිස් තාරයට ගන්න වෙනවා. මේ වාහනේ තනිකර නීති විරෝධී ප්‍රශ්නයක්. රෝදවලත් මේ බලන එක එක රිම් කප් ගාගෙන ඉස්සරහට නම් අවුලක් නැහැ. නේ මන් දන්නේ. දැන් ඇතුළට දික්කනු. ඇතුළට චෙක් කරන්න ඕනේ හරියන්නේ නැහැ මේ තොරම්බලි කඩත්තේ අම්ම තමයි. තොරම්බලි කරත් හොඳයි මීට වැඩිය. මේ බලන ටීජේ පවල් කන්ද මේ නයිට් ක්ලබ් එකත් මන්න ප්ලේන් පතයක් වගේ නෙමෙයි නයිට් ක්ලබ් එකක් වගේ. තුමන් මේ ලයිට් කන්ද වටේ ඉන්න මිනිස්සුන්ගේ ගම්බීරි වෙනවා ශබ්දවලට. හරිද? ටීජේ පවල් දාගෙන විතර පාරවල දැන් මේක කරවල ෆොටෝ දෙවිදි වෙන්නන්න ඕනේ. මේ ඕන් කීයක් තියෙනවද? ඕන් ක්ලොක් තියෙනව නේද? ඕනුත් ඔරිජිනල් ඕන් එක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් යනවා. ආයෙ ඔක්කොම ගලවන්න ඉන්න ඕනේ නේද? හරි මාර වැඩක් උනේ ගලවන්න උනා මොනා කරන්නද ගලවුනේ. දැන් ගලවමු. හරි දැන් ඉතින් මේ බස් එකම ගලවමු. තනිකර ලේලන්ඩ් බස් එකක් කරන්නත් වෙනවා. ඉස්සෙල්ලාම බහර වෙනස් කරගමු. එලවර කන්න බහර වෙනස් කරන්න දෙයක් නෑ. ඉතින් මොකක් කරන්න ඕනද? කන්නාඩිත් මාරු කරන්න එනවා. සන්වයිසරුත් මාරු කරන්න එනවා. සන්වයිසර් මේ සන් ගැප් එක මටත් තේරෙන්නේ ඩීම් ලයිට් අයින් කරා. දැන් ඉතින් බලන්න ඕනේ පැත්තෙත් ඔන්න ඒ දෙක අයින් කරමු.
හරි ඒ වයින් කරා මෙලෝම රහත් නැති බස් එකක් කරලා තියෙන්නේ දැන් බස් එක ලේලඩුව වෙනවද කරන්න දෙයක් නෑ මේ ඊළඟ පාර නම් ආයි මොඩිෆයි කරලා ආයි රෙජිස්ටර්ම කරනවා වාහන ඉන්න රෙජිස්ටර් කරනවා කොහොම ටික ගලවන්න එනවනේ බකල් එක නම් ඒකත් ගලවන්න විතරක් දෙන්නේ කාපට් එක ඉතින් තියමු මත ඔරිජිනල් කාපට් එක වාහනයකට එනවනේ ඉස්පලියර් එක අයින් කරා ඇතුළෙත් අයින් කරන්න බෑ නියගල් ඇතුළෙත් අයින් කරා බුදු පිළිම ප්‍රශ්නයක් නෑ හරි හරි ලේලන් බස් එකක් කරා මිස්ටිකරු පාර කර එන්ජිමත් හරි හෝන් එකක් හදමු හරි හෝන් එක ඉදරට මෙන්න වෑන් එක මං ගේන්න ලස්සන වීඩියෝ හරි විවිධ අංග උපාංග සියල්ල ඉවත් කරා දැන් ඉතින් ඕන්න එකක් ගහගෙන යන්නකෝ ලස්සනට පාරට ගත්ත වාහනේ පොලිස් මානේ අපි යනවා විවිධ අංග උපාංග සේරම කරන්නේ අවුලක් නෑ ඔරිජිනල් බෆර් එක තියාගෙන බක් කරනවා එතන තිබ්බ ලස්සනට තිබ්බ බෆර් එක ගලවලා ලේලෙන් බෆර් එකක් දාලා ලක්ෂ ගණන් වියදම් කරලා හද ස්ටිකර් ටික ගලවලා තා මොනවද වෙන්න තියෙන්නේ කියනවා ඔක්කොම අතරි කරුමෙන් රෙජිස්ටර් කරගන්න බැරිද මං හිතන්නේ ළඟයා ඔන්න ඔය වගේ බස් එක විශ්වත් කන්ට්‍රෝල් කරගන්න ඇති හැකියාව තියෙනවා නැත්නම් ඕ දැන් පේනවානේ ඔන්න මෙතන තියෙන වින්ඩෝනේ හරි දැක්කත් බයි කරනවානේ නවත්තමු විවිධ අංග උපාංග සියල්ලම ගැලවුවද ඔව් ඔක්කොම දාලා තියෙනවා හරි එහෙනම් ගන්න පුළුවන් වෙන දර්ශන එක හරි ස්තුතියි දැන් අපි මේ බෝල කන්නාඩිය හරියට වෙනස් කරලා තියෙනවා ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ ගොඩක් ඒවනේ මේ ඔක්කොම වෙනස් කරා කෙලින්ම ඔක්කොම වෙනස් කරලා තියෙනවා හරි යාළුවනේ මේ ගේම් ප්ලේ වීඩියෝ එක අතල් ගේම් ප්ලේ වීඩියෝ එකක් වෙන්නද කියලා හිතනවා මේ ගේම් ප්ලේ වීඩියෝ එක ඉවර වෙනකම් බලනවා නම් ඔයාලට ගොඩක් ස්තුතියි අද නම් මෙතන ඉස්සම ගන්නවා මම අදීශ බසස් YouTube channel එකේ